තුසිත විජේසේන මහත්මයා මේ සම්මන්ත්‍රණය ගැන අපිට දැන්වම අපි කමර්ෂල් බැංකුවේ හැටියට ඉතාම සන්තෝෂ වුණා. මොකද කමර්ෂල් බැංකුව තමයි පහුගිය අවුරුදු 5 ඇතුළත පිට අවුරුදු 5ක්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට වැඩිවෙන්ම ණය සහන සලසන බැංකුව හැටියට ආණ්ඩුවේ මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් දත් අනුව රෙකග්නයිස් කරලා තියෙන්නේ. 2024 විතරක් අපි බිලියන් 330ක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ණය ලබලා දීලා තියෙනවා. ඒ නිසා අපි බොහොම සන්තෝෂ වුණා මධ්‍යම පළාතේ ව්‍යාපාර ප්‍රජාවත් එක්ක අපේ සහෝදර නිලධාරී මණ්ඩලය මෙතන ඉන්නවා. මේ ව්‍යසන තත්ත්වයෙන් අපි කොහොමද ගොඩ එන්නේ කියන එක ගැන සාකච්ඡා කිරීමට මේ වගේ සම්මන්ත්‍රණයක් ලැබීම ගැන අපි විශේෂයෙන් සන්තෝෂ වෙනවා. ඉතින් මම පළමුවෙන් කියන්න ඕනේ මෙව සම්මන්ත්‍රණය අපි මෙම විශේෂ අවධානයම අපි මෙම ව්‍යසනය විතරක් මූලික කරන්න හොඳ නැහැ. මොකද ව්‍යාපාර ප්‍රජාව හැටියට අපි කෙටි කාලිනව මේන් මිදෙන්න ඕනේ. ඒ වගේම මධ්‍යම කාලීන සහ දිගු කාලීන සැලැස්මක් තියෙන්න ඕනේ මේ ව්‍යාපාර මීළඟ මට්ටමට ගෙනියන්න. ඉතින් අද මම ආරාධනා කරනවා කෙටි කාලිනව අපි මෙම අර්බුදයෙන් ගොඩ ඇවිල්ලා ඒ වගේම අද සාකච්ඡා වෙන්න ඕනේ. මින් ඔබට අපි ව්‍යාපාර බැංකු ශාස්ත්‍රයත් එක්ක එකතු වෙලා ගොඩනගන්නේ කොහොමද කියලා. ඔබට මතක ඇති 2022-23 කාලයේදී අපි විශාල ආර්ථික දේශපාලන අර්බුද වලට මුහුණ දුන්නා. ඒ වගේම ජාතියක් හැටියට පහුගිය අවුරුදු 30-40 ඇතුළත අපි විශාල අර්බුද වලට මුහුණ දීලා ගොඩනැගිච්ච ජාතියක් රටක් ව්‍යාපාර ප්‍රජාවක්. යුද්ධය, දේශපාලන අවුල් වියවුල්, ආර්ථික ප්‍රශ්න, ජයතිලක මහත්මයා කිව්වා වගේ ඩොලර් නැතුව ලයිට් නැතුව අපි කාලයක් හිටියා. නමුත් ලෝකේ පිළිඅරන් තියෙනවා මේ ඔක්කොම ප්‍රශ්න වලින් රෙසිලියන්ස් නේෂන් එකක් නැත්තම් මේවා දරාගෙන ගොඩනැගුණු ජාතියක් හැටියට ලංකාව විරුදාවල් ලැබලා තියෙනවා. 2024 දී මටත් අපේ බැංකුවේ සභාපතිතුමාට ආරාධනාවක් හම්බ වුණා නිව්යෝක් නුවර හාවර්ඩ් ඇලුමිනයි කියන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමේ දවස් දෙකක සම්මන්ත්‍රණයකට පැයක කාලයක් අපිට ලැබලා දුන්නා කේස් ස්ටඩි එකක් කරන ලංකාවයි ඒ වගේම අපේ බැංකු ශාස්ත්‍රයත් කොහොමද මේ අර්බුද වලින් මෙච්චර ඉක්මනට ගොඩ ආවේ කියලා. මොකද ඒක ලෝකයේ කේස් ස්ටඩි එකක් වෙලා තියෙනවා. ඉතින් අපි ඒක ප්‍රසන්ට් කරාම සාකච්ඡා 20 ගණනකින් පළවෙනි 3ට ඇතුළු වුණා. මොකද ඒක ගැන ඒ එක්ස්පීරියන්ස් එක ගොඩක් දුරට ඒකට සහභාගී වෙච්ච සියලු දෙනාම පුදුම වුණා සහ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් අපි ඒක දැම්ම ලෙසන් ලර්න්. අපි හැම අරුද්දකින්ම පාඩම් ඉගෙන ගන්නවා. අපි ඒවා රිපීට් කරන්න හොඳ නැහැ. ඉතින් අපි මේ සාකච්ඡාවකට මාතෘකාව දැම්මේ අදටත් ඒක ගැලපෙනවා. protecting value in crisis. අරුබුදයකදී ව්‍යාපාරයක තියෙන වටිනාකම කොහොමද රැකගන්නේ කියන එක. ඉතින් අදත් අපි මේ සාකච්ඡාව කරනකොට ඔබ හිතන්න ඕනේ ඔබගේ ව්‍යාපාර ආකෘතිය තුල බිස්නස් මොඩල් එක තුල මොන දේවල්ද අපි රැකගත යුත්තේ? මොනවටද අපි ඉස්සල්ලාම අපගේ අවධානය යොමු කරන්න ඕනේ කියලා. අපිට ફોකස් එකක් තියෙන්න ඕනේ. ඉතින් අපේ මේ සාකච්ඡාවේදී අපි කිව්වා බැංකුවක් හැටියට අපි ඒ වෙලාවේ අරමුණු දෙකයි අපිට තිබ්බේ. එකක් අපේ ගනුදෙනු කරුවන් රැකගන්න, දෙවෙනි එක අපේ සේවකයන් රැකගන්න. අපි එතනදී විශේෂ දෙයක් කිව්වා. අපි කිව්වා මෙම ආර්ථික අවපාතය නැත්තම් මේ තියෙන ප්‍රශ්න හරියට කුණාටුවක් වගේ. කුණාටුවක් කියන එකක් දවසක් දෙකක් තුනක් තියෙන්න පුළුවන්. හැබැයි මාස ගාණක් තියෙන්නේ නැහැ. ඒ කුණාටුවේදී අපි කොහොමද අපිට තියෙන වටිනාකම ව්‍යාපාරිකව රැකගත්තොත් කුණාටුවට පස්සේ අපිට දියුණු වෙන්න පුළුවන් කියලා. ඉතින් රටක් හැටියට ඒක අපි ඔප්පු කරලා තියෙනවා. ඉතින් අපි සති දෙක තුනකට ඉස්සර ඇත්තටම කුණාටුවකට අහු වුණා. ඉතින් අපි බැලුවම යුද්ධය, දේශපාලන ආර්ථික ප්‍රශ්න ඔක්කොම බැලුවම කුණාටුවත් අපිට ප්‍රශ්නයක් වුණා තමයි. හැබැයි අපේ ව්‍යාපාරික ප්‍රජාවට පරණ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ වගේ කොහොමද බැංකු ශාස්ත්‍රයත් එක්ක එකතු වෙලා ඉදිරියට යන්නේ කියලා. ඉතින් ඔබත් හිතන්න ඕනේ
ඔබගේ තියෙන ව්‍යාපාරේ ඔබගේ ගැනුම්කරුවන් ඔබගේ සප්ලයර්ස්ලා ඔබගේ සේවක මණ්ඩලය ඔබේ තියෙන කර්මාන්තයේ තියෙන විශේෂ වටිනාකමක් තියෙන දේවල් කොහොමද රැකගන්නේ මේ මගින් පාඩුවක් වුණා නම් බැංකු ශාස්ත්‍රයේ තියෙන දැනට අපි දීලා තියෙන මහ බැංකුවත් එක්ක එකතු වෙලා බැංකුකරුවන් දවස් දෙකක් ඇතුළත ස්කීම් එකක් ගෙනාවා ජයතිලක මහත්තයා කිව්වාගේ විස්තර කරා ඒකේ තියෙන දේවල් හැබැයි බැංකු සියල්ලම මෙම චක්‍රලේඛනයෙන් ඔබට ගිහිල්ලා ඔබට උදව් කරන්න සූදානම් මොකද චක්‍රලේඛනයේ තියෙන්නේ සියලු දෙනාටම පොදු කාරණා. හැබැයි ඔබගේ විශේෂිත කාරණා තියෙනවා නම් ඔබට පුළුවන් හැම වෙලේම තමන්ගේ බැංකුවට ගිහිල්ලා එතන බැංකු නිලධාරීන් ඉන්නවා. ඔවුන්ට ගිහිල්ලා ඔබගේ අවශ්‍යතාවය කියලා මේ අර්බුදය සමහරලාට ඔබගේ ව්‍යාපාරය ඉදිරියට දියුණු කිරීමට පිටුවහලක් කරගන්න පුළුවන්. සමහරලාට ඊළඟට ඔබ හදනවා නම් ෆැක්ටරි එකක් ඒක සස්ටේනබිලිටි එන්වයරන්මන්ට් එක ගැන හිතලා හදන්න සර්ටිෆිකේෂන් ගන්න ඒ වගේ දුරකට හිතන්න පුළුවන් ඔබට අලුතෙන් යමක් හිතන්න පුරුදු වුණොත්. ඉතින් මගේ පණිවිඩය මේ අවස්ථාව කරගන්න ඕනේ අපගේ ව්‍යාපාර වලට ඉදිරියට ආයෝජනයක් කර ගැනීමට. ඒ වගේම තමයි බැංකුවල බිස්නස් රීහැබිලිටේෂන් යුනිට්ස් තියෙනවා. ඔබට ඔබගේ ව්‍යාපාරය ගොඩනගන්න කොහොමද? එමගින් බැංකුවකින් ගන්න පුළුවන් සියලුම සහන ඒ වගේම එතනින් ඉදිරියට ගිහිල්ලා බිස්නස් ප්ලෑන් නැත්නම් ව්‍යාපාර සැලසුම් පවා බැංකුව වලින් ඔබට ගොඩනගන්න උදව් කරන්න අපේ කණ්ඩායම් සූදානම් වෙලා තියෙනවා. අවසාන වශයෙන් තව විශේෂ කාරණයක් කියන්න ඕනේ. ව්‍යාපාරයක් හැටියට ඔබ හිතන්න ඕනේ ඔබගෙන් යැපෙන දරු පවුලක් ඉන්න පුළුවන්. එතනින් ඔබට ගිහිල්ලා ඔබගේ සේවක සේවිකායන් ඉන්නවා, ඔවුන්ගේ පවුල් ඉන්නවා. ඉතින් ව්‍යාපාරිකයෝ හැටියට ඔබ හිතන්න ඕනේ ඔබගේ ව්‍යාපාරය මත 100 ගාණක් නැත්නම් 10 ගාණක්. ඒතකොට සප්ලයර්ස්ලා ඉන්නවා 10 ගාණක් සමහරවිට ඔවුන්ගේ ජීවිකාවන් යැපෙන්න පුළුවන්. ඒක නිසා අපි රෙස්පොන්සිබල් විදියට බිස්නස් එකක් මැනේජ් කරන්න ඕනේ, කළමනාකරණය කරන්න ඕනේ. මම තව අවසාන වශයෙන් මම කියන්න ගියේ අපගේ ලංකාවේ ව්‍යාපාරිකයන් අතර විශේෂයෙන් සුළු හා මධ්‍යපාන ව්‍යාපාරිකයන් අතර ඉන්ෂුරන්ස් නැත්නම් රක්ෂණය පිළිබඳ තියෙන දැනුම හෝ උනන්දු අඩුයි. මම එක උදාහරණයක් කියන්න මගේ කස්ටමර් කෙනෙක් කිව්වා ෆුල් ඉන්ෂුර්ඩ් කියලා එයාගේ තාප්පේ කඩන් වැටෙනවා. අවුරුදු 10ක් තිස්සේ ගත්ත රක්ෂණ සමාගම කියනවා ඔක්කොම කව කරලා දෙන හැබැයි තාප්පේ කව කරලා නැහැ. ඉතින් අපි මම ආරාධනා කරා අපේ කමර්ෂල් ඉන්ෂුරන්ස් බ්‍රෝකර්ස් කෙනෙක් ළඟට ගියාම ඒගොල්ලෝ හැම රක්ෂණ සමාගමේම පොලිසිස් කම්පෙයාර් කරලා